ආයුබෝවන් හිතනවා සතුටින් ඇති කියලා. Apex Mindset අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මචන්ලා අද මම මෙතනට ආවේ උඹලට ටිකක් හිත රිදෙන කතාවක් කියන්න. ගොඩක් හිත රිදෙන කෙනෙක් නම් වතුර වීදුරුවක් තියාගන්න වැඩි වුණොත් කියලා. හිත රිදෙන්නේ නැති කෙනෙක් නම් ඉතින් අවුලක් නැහැ. හැබැයි මේක මම කියන්නේ මේ උඹලට තියෙන ආදරයට වගේම සහෝදරකමට මම දකින්න මේ විනාශය නවත්තන්න ඕනේ හින්දා. ලොකු විනාශයක් පේන්න තියෙනවනේ මේක. දන්නවද මොකද්ද කියලා? අද පාරේ බැස්සම ඉන්ටර්නෙට් එකට ගියාම හැමතැනම ඉන්නේ ඇල්ෆලා සිග්මලා ඔමේගලා. සමහර තැන්වල ඇන්ඩ්‍රු ටේට්ලත් ඉන්නවා ලංකාවේ. මං හිතුවේ එකයි ඉන්නේ කියලා. බලපුවාම හුඟක් කට්ටිය ඉන්නවා. දැන් ටේට්ලාගේ ෆෑන්ස්ලා මට බැනගෙන ඉන්න එපා. මේ මම ටේට් මොකුත් කිව්වේ නෑ. මං කිව්වේ ලංකාවේ තත්ත්ව ගැන. තව ටික දවසකින් මොන විදිහ අකුරක් එයිද දන්නේ නෑ. සමහර විට අපිට පුළුවන් ඔය මේ ඇල්ෆා සිග්මා ඔමේගා නැතුව තව ඕනනම් අර 25R කෙනෙකුට ගත්ත 5 අකුරක් ගන්න පුළුවන්. එහෙම මේල් කෙනෙකුත් හදා ගන්න පුළුවන් ඕන. මොකක් හරි ඇටිටියුඩ් ටිකක් දාලා. හරිද? මට කියපන් මචං ඔබලා ඇත්තටම දන්නවද මේ ලේබල් වල තේරුම? මං කියන්නද මේකේ තියෙන ඇත්තම කතාව? මේ ලේබල් වල තියෙන්නේ තමන්ගේ අසාර්ථකත්වය වහගන්න ඇඳගන්න තියෙන ලස්සන ඇඳුම් ටිකක්. මං එහෙම කිව්වොත් පිළිගන්නවද? උඹට මිනිස්සු එක්ක කතා කරන්න බයයි. කෙල්ල ගැස් දිහා බලලා hina වෙන්න බයයි. ඒ වුණාට උඹ ඇල්ෆා මේල්. ඒක ලොකු අවුලක් නේ. අම්මා තාත්තා එක්ක හරි විදිහට ගනුදෙනු කරන්නත් බයයි. කතා කරන්න බයයි. කතා කරන්නේ. එහෙනම් උඹ මොකද්ද මචං කරන්නේ? නෑ මට වැරදුනා. මං ඇල්ෆා නෙමෙයි මං සිග්මා මචං. මේ මං තනියෙන් ඉන්න කැමතියි. ඒකින්ද තමයි මම මෙහෙම ඉන්නේ. වැඩි කාත් එක්ක කනෙක්ෂන් තියාගන්නේ මං සිග්මා. බම්බෝ තමයි. කාමරේට වෙලා ෆෝන් එක අස්සේ හැංගෙන එකෙක් කොහොමද බං මේ සිග්මා වෙන්නේ? අපි උඹලගේ තේරුමෙන්ම කියමුකෝ සිග්මා වෙන්නේ කොහොමද? සිග්මා පැත්තකින් තියමු. පිරිමියෙක් වෙන්නේ කොහොමද? ඒක මනෝවිද්‍යාත්මකව බැලුවොත් ඔකට කියන්නේ ඉතින් උඹේ තියෙන බයගුලුකම කියලා. උඹ බයයි ලෝකෙට මුහුණ දෙන්න. අන්නේ බය වහගන්න ලෝකෙ ඉන්න කොහේවත් ඉන්න නළුවෙක්ගේ රූපයක් දාලා එඩිට් එකක් බලලා උඹත් වැඩෙක් කියලා හිත හදා ගන්නවා. උඹේ මොළේ තියෙන ඔය රසායනික ද්‍රව්‍ය උඹව රවට්ටලා තියෙන්නේ. බලපුවාම මේ ඩෝපමින් කියන එක පස්සෙන් උඹ දුවන්නේ හරියට කූඩු ගහපු එකෙක් වගේ. හොඳ ඇටිටියුඩ් වීඩියෝ එකක් බලද්දි උඹ මාර වැඩෙක් හොඳේ. හැබැයි ෆෝන් එක ඕෆ් කරපු ගමන් උඹ පට්ට හිඟන්නේ. ඇත්තනේ මචං. පොඩ්ඩක් හිතලා බලහන් මේ මම කිව්වේ ඔය ෆෝන් වලින් ඇඟට ඇල්ෆා බීටා ගැමා කියලා ආරූඪ කරගත්ත මිනිස්සු ඉන්නවනේ වැඩිපුරම උන්ට. සමහර කොල්ලෝ ඉන්නවා පට්ට ගේමක් තියෙනවා දැකලත් තියෙනවා. උන්ට හැමදාම මගේ භාෂාවෙන් කිව්වොත් හරියනවා. පොඩ්ඩක් හිතලා බලහන් ඔය සිරා පිරිමියෙක් කියන්නේ කවුද කියලා? සිරා පිරිමියෙක් කියන්නේ මේ ලේබල් අස්සේ හැංගිලා ඉන්න සමාජෙට නිකන් සෝෂල් ස්ටේටස් එක වෙන්න නෙගෙන්නේ. ඔය රියල් ඇල්ෆා කියලා මම මෙහෙම කියන්නම්කෝ ඔයාලගේ කැමති භාෂාවෙන්. රියල් ඇල්ෆා කියන්නේ තමන්ගේ පවුල රකින්න පුළුවන්, තමන්ගේ සහෝදරයට, තමන්ගේ කෙල්ලට ගරු කරන්න දන්න, ප්‍රශ්නයක් ආපුවාම ඒකට වැඩිය ඩවුන් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම පට්ටම ඇටිටියුඩ් එකක් තියෙන කෙට්ට. රවාගෙන හිටියයි කියලා පිරිමික් වෙන්නේ නැහැ. මචං ඔය උඹේ පිරිමිකම තීරණය වෙන්නේ උඹ ප්‍රශ්න වලදී ගන්න තීරණ වලින්. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න වලදී ගන්න තීරණ වලින් මොන ප්‍රශ්නකදී වුණා කෙල්ලෙක් දිනා ගන්න බැරි වුණාම ගෑනුන්ට බනින එක පිරිමිකමක් කියලා හිතනවා නම් මචං ඒකට පිරිමිකම කියලා කියන්නේ නැහැ. ඒක පිරිමිකම නෙමෙයි. ඒකට කියන්නේ නපුංසකකම කියලා. ඇත්ත. ඒ වචන ටිකක් අවුල් වගේ ඇති. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. උඹලා හැබැයි මේ මායාව ඇතුලේ ජීවත් වෙන්න try කරන්න එපා. මොකද
උඹලා ගොඩක් දකින්න ඔය තර්මෝෂෙල් බිල හැම කියන්නේ මචං ස්ක්‍රිප්ට් එකකට රංගපාපු නළුවෝ. හරිද? ඒකෙන් ගන්න දෙයක් තියෙන එක ඇත්ත. ගන්න දෙයක් නැහැ කියලා මම කියන්නේ. මමත් බලලා තියෙනවා ෆිල්ම් එක. ෆිල්ම් එකද ටීවී සීරීස් එකද මතක නැහැ. මේ ගන්න දෙයක් තියෙනවා. හැබැයි ආරූඪ කරගන්න යන්න එපා. උඹලගේ ජීවිතේ ඔය ස්ක්‍රිප්ට් එක ලියන්න ඕනේ කවුරුවත් නෙමෙයි උඹලා. YouTube වීඩියෝ එකක් මොටිවේෂන් එකක් උඹලගේ ස්ක්‍රිප්ට් එක තාම ලියනවා නම් හරිම මේ කනගාටුදායකයි. මොටිවේෂන් කරන උන් ටික නම් මට බැනගෙන ඉන්න එපා. යයි කියලා ඇත්ත කියන්නේ. උඹේ ඇඟ පණ නැත්නම් උඹට වගකීමක් ගන්න බැහැ නම් ඔබ මොන වර්ගයේ මගුලක් වුණත් ඔබ මේ සමාජයට බරක් නේ අන්තිමේදී බලපුවාම. අද ඉඳන්වත් දැන් ওই ලේබල් එක ගලවලා පොඩ්ඩක් පැත්තකින් තියපන්. ඕක වාසිය දුවන එක නවත්තපන්. හැබැයි පෙන්මෙක් විතරක් ඔයා මේ වැඩක් හදන්න හදනවා නම් ඒක ගොංකම. දැකලා තියෙද YouTube එකේ ඉන්න මේ ඔයා ඉතින් වැඩිපුර YouTube එක බලන හින්දා මම කියන්නේ. YouTube එකේ ඉන්නෝනේ කට්ටම මේ ෆැෂනබල් ඩයල්. හැබැයි ඉතින් දෙයනේ කියලා එළියට බහලා උදැල්ලක් මේ මොකක් හරි ගැත්තක් හරි දීලා මේ ගහකට කොටපන් කිව්වහම කොටා ගන්න කකුලට. මේ උදැල්ලකින් කොටන්නේ කැත්තකින් කොටන්න ඕනේ ගහකට. එහෙම කරන්න කිව්වොත් කකුලට කොටා ගන්න જાතිය වුණා. හැබැයි ඉතින් මාරම ඩයල්. ඇල්ෆා මේල් කෙලින්ම ඇල්ෆා කියන්නේ টොප් ලෙවල් හොඳේ. ඒ වුණාට සමාජෙට බැහැපුවාම තමයි මිනිහගේ තත්ත්වය තේරෙන්නේ. මම කියන්නේ ලස්සනට ඉන්න එපා කියලා. හැබැයි පෙනුමෙන් වැඩෙක් වෙන්න හදන්න එපා. ඉස්සෙල්ලා ඔළුව හදාගන්න. දැනුම හොයාගන්න. වැඩක් කළා කීයක් හරි කමන්නේ හම්බ කරන්න. ඒක රෙදි කඩේක වෙන්න පුළුවන්. මමත් වැඩ කළා තියෙනවා. පිරිමියෙක් විදිහට තමන්ගේ කකුල් දෙක උඩ හිට ගන්න පුළුවන් නම් එතනදී උඹ ඇල්ෆාද සිග්මාද කියලා අහගන්න ඕනේ කාගෙන්වත්. ඔබ පාරේ බහිද්දී උඹේ පෞරුෂයට මිනිස්සු නිකම්ම ගල් කරයි. අනේ මචං බිදුනා නම් සමාවියක් අවුලක් නෑ. මට නම් අවුලක් නෑ රිදුනයි කියලා. හැබැයි මම මේ කියන්නේ මේ උඹට කොල්ලෙක් විදිහට පිරිමියෙක් විදිහට කෙලින් හිට ගන්න ඕනේ හින්දා. දැන්වත් ඔය නිදාගෙන ඉන්න අලුත් ඩ්‍රීම් එක ඔය ඩ්‍රීම් එක ඇතුලේ ජීවත් වුණානේ ඇල්ෆා බීටා ගැමා මොකෙක් හරි කියලා. මේ ඕනම් මොකෙක් හරි දැන් ඕකෙන් නැගිටින්න. ඔය ලේබල් සිලම ටිකක් අයින් කරලා දාලා පැත්තකට දාලා මේ ගෙන්දගම් පොළොවේ පොඩ්ඩක් පය ගහන්න. ඒකට try එකක් දෙන්න. මචං අපි තව ටිකක් මේකට ඇතුළට ගිහින් බලමුකෝ මොකද්ද මේ සීන් එක කියලා. අයියෝ බලන්න මේ ඇල්ෆා සෙල්ලමට මෙච්චර වහ වැටිලා ඉන්නේ. ගොඩක් වෙලාවට මේක පිටිපස්සේ තියෙන්නේ මේ එකම සාධකේ මං කියන්නම්. කෙල්ලෝ. උඹ හිතන් ඉන්නේ සිග්මා වුණාම රවාගෙන හිටියම ගණන් ගන්න නැතුව හිටියාම පොලිමට එයි කියලා මචං. ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම විහිළුව. කවුරු හරි පිටින් ඉඳන් බලන් හිටියොත් ඌ hina වෙනවා. සාමාන්‍ය දෙයක් තේරෙන එකෙන්. ඔබ වගේම ඇල්ෆා කෙනෙක් බලන් හිටියොත් උඹ පොරක් වෙන්නේ. විද්‍යාත්මකව බැලුවොත් ඔය ගෑනු ආකර්ෂණය වෙන්නේ මේ ලේබල් වලට නෙමෙයි. ඔබේ තියෙන ඇටිටියුඩ් කොටිම කිව්වොත් උඹේ ක්වොලිටියට. ඒකට කියන්නේ උඹට වැඩක් කරන්න පුළුවන් තව දෙයක් තමයි උඹට තියෙන පොටෙන්ෂල් එක. ඒ කියන්නේ හැකියාව. උඹට පවුලක් රකින්න පුළුවන්ද? සමාජයේ පිළිගැනීමක් තියනවද? මිනිස්සු ටිකක් හැන්ඩල් කරන්න පුළුවන්ද? ඒ වගේ ඔලුවක් තියනවද? අන්න ඒවට තමයි බං ඔය මේ කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ නැතුව ඔබ මේ ජෝලයින් පස්සේ දුවලා මේ ජෝලයින් එක්සර්සයිස් කර කර ඉඳලා හකු හැදුවට ඔළුව හදාගෙන නැත්තම් වැඩක් නැහැ. හොඳද? කෙල්ලට පේන්නේ නැග හදාගත්තට මොලේ හදාගෙන නැත්තම් වැඩක් නැහැ. මිනිස්සු ඔබට ආදරය කරන්නේ ගෞරව කරන්නේ. ඔබ මනෝලෝකයක ජීවත් වෙනවා. ඇත්තටම වැඩක් කරන, සල්ලි හම්බ කරන, ඇත්තටම පෞරුෂයක් තියෙන සාමාන්‍ය කොල්ලෙක් උඹ කැමති කෙල්ලව අරන් යයි. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට කොහොමත් කරන්න දෙයක් නැහැ. උඹට කරන්න දෙයක්වත් නැහැ. උඹට ඉතුරු වෙන්නේ තව එඩිට් එකක් බලලා හරි මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් බලලා හොඳට ඇටිටියුඩ් එකක් ආරෝපණය කරගෙන හිත හදාගන්න. මචං උඹේ මොලේ ඉස්සරහාම තියෙන කොටසක් තියෙන උඹ දැකලා තියෙනවද? ඒක දැකලා නැහනේ. ඔළුව ගලවන්න බෑ. ඒකට කියන්නේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. ඒක තමයි ඇත්තටම කිව්වොත් ඔබ පිරිමියෙක් කරන්නේ. ඒකෙන් තමයි ඔබ තීරණ පාලනය කරන්නේ, හැඟීම් පාලනය කරන්නේ. අද ඉන්න කොල්ලන්ගේ ඒ කොටස ඩීඇක්ටිවේට් වෙලා. සෝරි. මොකද මේ උඹලා හැමදේම කරන්නේ හැඟීම් වලට වහල් වෙලානේ.
ටිකක් තරහපුවාම කන්ට්‍රෝල් කරගන්න බෑ. මටත් ඕක තිබිලා තියෙනවා. මං හැබැයි දැන් ටිකක් කන්ට්‍රෝල්. ඒ වගේම දැන් කෙල්ලෙක් මැසේජ් එකක් දාපු නැති ගමන්ම මේ ඒකට මැරෙන්න හදනවා. වීඩියෝ එකක් දැක්ක ගමන් ඒකේ මේ වහලෙක් බැතිමතෙක් වෙනවා. පේන්නේ නැද්ද දවසින් දවස මේ ලංකාවේ තියෙන එක ට්‍රෙන්ඩ් පස්සේ දුවන ඒව ඉන්නවා. වැඳගෙන යන්නේ. මේ ළඟදී අර මාටින් වික්‍රමසිංහ මහත්තයාට බැනපු එකක් තිබුණා නේද? මේමයි ඉතින් වයසට ගියාට මොලේ හැදෙනවා කියලා නම් මම පිළිගන්නේ මේ ඒ කියපු මිනිස්සුන්ගේ නම් කොහොමද දන්නේ? හැබැයි මේ දැක්කද දැන් ඔය සිද්ධිය අල්ලලා දැන් ඒ සිද්ධියේ කවුද? මේ මාටින් වික්‍රමසිංහ මහත්තයා ඒ බැනපු ඒ කවුද එක්කෙනයි විතරනේ ඉන්නේ. හැබැයි ඒක මාර්ගයෙන් මේ ඕක පස්සේ දුවන කීයක් හිටියද නේ? ඒක තමයි කියන්නේ මොකක් හරි වීඩියෝ එකක් දැක්ක ගමන් මොකක් හරි එකක් දැක්ක ගමන් ඒක වහලෙක් කියලා දුවනවා. මචං තමන්ගේ හිත පාලනය කරගන්න බැරි වුණා. කොහොමද ඇල්ෆා බීටා ගැමා මොකද වෙලා මේ ලෝකෙ කන්ට්‍රෝල් කරන්න යන්නේ? කොහොමද තව මිනිස්සෙට නායකත්වය දෙන්නේ? මෙහෙම දෙයක් තියෙනවා දැන් අද කාලේ මේ කොල්ලෝ කෙල්ලෝ හැමෝම මේ ડિප්‍රෙෂන් කියන ලොකු වචනයක් අරගෙන ලොකට බරට කියන මචං මට ડિප්‍රෙෂන් නේ. ડિප්‍රෙෂන් ඇත්තටම තියෙන ඒව එහෙම හැම වෙලෙම කිය දඟලන්නෙත් නෑ, කෑ ගහන්නෙත් නෑ. ඌ කියනවා විශ්වාසවන්තයෙක්ට මචං මං ડિප්‍රෙෂන් ලා ඉන්නේ කොහොමද? මේකෙන් මට ගොඩ එන්න ඕනේ කියලා. හැබැයි කම්මැලිකම වහගන්න ගොඩාක් ඒව හදාගෙන තියෙන ලස්සන වචනේ මොකක්ද දන්නවද? ඩිප්‍රෙෂන්. මම කියන්නේ මානසික ලෙඩ නෑ කියලා. මානසික ලෙඩ තියෙනවා. හරිද? මමත් ඕවර් ඩිස්ට්‍රෙස් වෙලා මං කවුන්සිල් අරගෙනක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට උඹට තියෙන ලෙඩක් නෙමෙයි. ඔබ ජීවිතේ කිසිම අරමුණක් පර්පස් එකක් නෑ. ඒ වගේම උදේ හැරිච්ච වෙලාවෙ ඉඳන් නිදා ගන්න කම්ම කරන්නේ මොකද්ද දන්නවද? ස්ක්‍රෝල් කර කර අනුන්ගේ ජීවිත දිහා බල බල දැවෙන එක. එහෙමනම් ඔබට කොහොමද සතුටක් හම්බෙන්නේ? මම පළවෙනි වීඩියෝ එකේ ඉඳන්ම කියනවා ජීවිතේ වැඩිපුරම වටින්නේ සතුට කියන දේ. වර්තමාන ජීවත් වෙනකම. ඇත්ත පිරිමිකමට අරමුණක් තියෙනවා. ඒක කෙල්ලෙක් නෙමෙයි. ඒක තමන්ගේ දියුණුව, තමන්ගේ සෙක්ෂුවල් පාර්ට්නර් කෙනෙක් ඉන්නේ ඒ සයිඩ් එකටයි තමන්ගේ පවුල ගොඩනගන්නේ. නැතු ඒක ජීවිතේම වෙන්නේ. මචං දැන්වත් ඔය මේ ෆේක් චරිතෙන් එළියට වරේ. පිරිමිකම කියන්නේ මේ තිරිසනෙක් වගේ ජීවත් වෙන එක නම් නෙමෙයි. පිරිමිකම කියන්නේ ටිකක් හික්මිලා ඩිසිප්ලින් හදාගෙන හිතෙන වෙලාවට කෑම පස්සේ පිස්සෙක් වගේ බර්ගර් පස්සේ දුවන්නේ නැතුව හැම වෙලේම නිදාගෙන ඉන්න, ෆෝන් එක බල බල හැම වෙලේම ස්ක්‍රෝල් කර කර ඉන්න එකෙක් නම් හිතාගනින් ඔබ තාම පොඩි එකෙක්. දැන් පොඩි එවුන්ට බත් කවන්නෙත් ෆෝන් එකක් දීලානේ. ඒ උන්ට ඒක ගැලපෙන නිසා. පව් ඉතින් ටික කාලයක් යනකොට මානසික ලෙඩුවේ. උඹට අකමැති දේ වුණත් උඹේ දියුණුව වෙනුවෙන් ඒ දේ කරන්න පුළුවන් නම් අන්න උඹ පිරිමික් වෙන්න පටන් ගන්නවා. ජිම් එකකට යන්න සල්ලි නැහැ කියන්නකෝ ගෙදර නම් ඉන්නේ. අඩුම තරමේ පුෂ් අප්ස් ටිකක් හරි පුල් අප් ටිකක් හරි ගහන්න try කරන්න. පොතක් කියවන්න. ඔය හැමදාම මාසයක් ගානේ ගිහින් මේ බේබදු 70ත් එක්ක ගිහිල්ලා කුණු වෙන්න ගහනවට වඩා ඩ්‍රින්ක්ස් ගන්නව නම් ඒක කරන්න. මේ මම එපා කියන්නේ මොකුත් කියන්නේ නැහැ. පොතක් අරන් කියවන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න, මිනිස්සු ඇසුරු කරන්න. අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලෝකෙ මිනිස් වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් ලේබල් දාගෙන මම පට්ට පොරක් වැඩක් කියලා ලෝකෙට පෙන්වන්න මාරම try එකක් දෙනවා. ඉන්නවා YouTube එකෙත් ඉන්නවා. හැමතැනකම ඉන්නවා. අනෙක් කට්ටිය, ඒ කියන්නේ අනිත් පාර්ට් එක මේ ඉන්නේ මෙහෙමයි. උන් සයිලන්ට්. උන්ගේ වැඩේ කරනවා. ඒ වගේම තමයි එයාලා ගොඩක් දුරට පෙන්වන්නේ යාගේ ප්‍රතිඵල වලින් ලෝකෙට. පෙන්වන්න යන්නෙත් නෑ. සමහරුන් ප්‍රතිඵලත් හංගගෙන ඉන්නවා. පෙන්වන්න ඕනේ වැඩක් නෑ, තේරුමක් නෑ කියලා උන් දන්නවා. මොකද උන් ගැන උන් හොඳටම දන්න හින්දා. ඔබට තෝරගන්න තියෙනවා ඔබ ඉන්නේ අර පම්පෝරි ගහන මේ පම්පෝරි ජනක සීන් එකේ ඉන්න සෙට් එකේද? එහෙම නැත්නම් ඔය උඹලා හිතාගෙන ඉන්නවා වගේ අපි සිග්මා කියමුකෝ එතෙන්ට. ඒකට වචනයක් තියන්නත් එපා සිග්මා කියන සෙට් එකේද කියලා. නැත්නම්
ඇත්තටම දිනන පිරිමින්ගේ මේ ගොඩේද කියලා. මම සික්ම කියලා එකක් මම දන්නේ මම අර කිව්වේ උඹලා හිතන් ඉන්න එක. නැත්තම් ඔය ඇත්තටම ජීවිතේ දිනන පිරිමින් සෙට් එකක් ඉන්නවනේ මම අර කියපු අන්නේ ගොඩේද කියලා. රිදුනා නම් ඒ ඩිංග හරි රිදිච්ච එක ඔයාගේ මේ දිනුවට පාවිච්චි කරන්න. මචංලා දැන් අපි මේ කතා කළා මේ ලේබල් වල බොරුව ගැන කතා කළා. උඹලා රැවටිලා ඉන්න හැටි ගැන කතා කළා. අපි දැන් කතා කරමු දැන් මේ උඹලා මේ මනෝලෝකයේ ඇසි හැංගිලා ඉන්නකම් උඹලගේ ජීවිතේට ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. මචං මේ ෆෝන් එකේ එල්ලලා සිග්මා බල එඩිට් බල කාලය කනවනේ. හැබැයි කාලේ නවත්තන්න බෑ. ඒක මාර වේගෙන් දුවනවා. උඹට තව අවුරුදු 5කින් අවුරුදු 10කින් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න නිකමට හරි. මං කියන්නේ ඕවර් තින්කින් යන්න කියලා නෙමෙයි. හිතලා බලන්න. ඇත්තටම අවුරුදු 5කින් 10කින් මෙහෙම ගියහම මොකද්ද වෙන්නේ කියලා. එදාට ඔය ඇල්ෆා සිග්මා මොකාද එක කියන හැම වචනයක්ම පැත්තකට දාලා අඩුම තරමින් උඹට කඩෙන් පාන් ගෙඩියක් ගන්න බෑ. බෙහෙත් ටික ගන්න සල්ලි නැති වෙලාවට අම්මා තාත්තා ලෙඩ වෙලා උඹට බෑ ස්ක්‍රීන් එක ඉස්සරහට ගිහින් රවාගෙන ඉන්න. එදාට උඹේ ලේබල් එක උඹ ගලවන්න ඕනේ කොහොමත් ගැලවිලාම වැටෙනවා. එදාට වැඩ කරන්නේ උඹ අද වපුරලා තියෙන දේවල් විතරයි. හරිද? ඔක ටිකක් විද්‍යාත්මකව හොයලා බැලුවොත් ඔය මොලේ පාත්වේ සැදෙන්නේ මේ උඹ කරන වැඩවලින්. උඹ දවසම ෆෝන් එකේ නිකරුණේ කාලයක ගින්නවනම් උඹේ මොලේ හැඩ ගස්සන්නේ මේ නිකන් කම්මැලියෙක් මෙපා කරපු එකෙක් විදිහට නා. ඔළුවත් හැඩ ගස්සවන්න පුළුවන් නේ අපිට. ඔබට පස්සේ කාලෙක උත්සාහ කළත් වැඩක් කරගන්න බැරි වෙයි. මොකද මේ මොලේ දැනටම ඔය ශනික සතුට සහ ලාභ සතුටට හුරු වෙලා ඉවරයි. උඹේ මොලේ උඹට විරුද්ධව වැඩ කරන්න පටන් අරන්. තාම ස්ටාර්ට් කළා විතරයි හැබැයි. ඒක පටන් ගන්න කලින් දැන්වත් මේක නතර කරන්න. මචං මට කියන්න තියෙන තිත්තම ඇත්ත මේක. අද සමාජේ මාර තරංගකාරී. ඔබ සිග්මා කියලා බෝඩ් එකක් ගහගෙන ඇල්ෆා කියලා බෝඩ් එකක් ගහගෙන කාමරේට වෙලා ඉන්නකම් ඒ ඉන්න විදිහයි තව කොල්ලෙක් පාරේ ඔබ හිතහන්කො මේ පාරක් හදන්න උදව් වෙලා වැලි තාච්චියක් ගල් තාච්චියක් මේ මික්ස්චර් එකට දාලා මහන්සි වෙලා එක මහන්සි කරලා හරි මොකක් හරි කළා. ඕ දහඩිය මහන්සියෙන් හම්බ කරන රුපියලකින් ඕ ඉගෙන ගන්නවා කියලා. උඹත් එක්ක බලද්දී අර 100 ගුණයකින් මාරම ටැලන්ටඩ් සහ මාරම ඇටිටියුඩ් එකක් තියෙන එකේ. එහෙම නැතත් ඔයා හිතන්නම් දැන් තව කොල්ලෙක් ඉන්නවා මේ මිනිස්සු 10ක් 12ක් එක ගනුදෙනු කරනවා ගිහින් කතා බහ කරලා. උනුත් මාර ටැලන්ටඩ්. අවුරුදු 5කින් ඒ කොල්ලෝ ජීවිතේ දිනලා ඉතියේ උඹට ඉතුරු වෙන එක දෙයක් මොකද්ද? මම එදා සිග්මා වෙලා මම මගේ ජීවිතේ කාගත්ත කියලා. මාරම විදිහට දුක් වෙන තැන. පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් අද වැඩි විවිධාකාරයේ ශබ්ද වැඩි මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මට මම පොඩි ඉස්කෝලේ පොඩි ඌ ටිකක් මේ දවස්වල මේ ට්‍රේනින් කරනවා. මොකක් හරි උත්සවයක් ඇති. අපි කතාවට එමුකෝ. මචං මේ ඔය ප්‍රේමියෙක්ගේ වටිනාකම තියෙන්නේ එයාගේ ක්වොලිටි එකේ. ඒ කියන්නේ සමාජයට තමන්ගේ අයට කොච්චර මේ මිනිහා වටිනවද කියන එකත් එක්ක. ඔබෙන් කාටවත්ම ප්‍රයෝජනයක් නැත්තම් උඹ ලේබල් ගහගෙන රංගපෑවට පට්ට විදියට ඇඳගෙන ගියාට වැඩක් නැහැ. ඇත්තම පිරිමේ කියන්නේ තමන්ගේ ප්‍රශ්න විතරක් නෙමෙයි තව 4-5 දිනක් ගියුණත් ප්‍රශ්න කරට ගන්න පුළුවන් හයියක් තියෙන එකේ. උඹට ඒ හයිය තියෙනවද නැද්ද කියන එක උඹ දන්නවා. නැත්නම් උඹ තවමත් ප්‍රශ්නයක් ආපුවහම පැනලා යන ෆෝන් එක අස්සේ හැංගෙන පොඩි එකෙක් නම් අද මෙතනින් එහාට යද්දී උඹලා ඔය ලේබල් ටික ගලවලා දාලා ඵලයක්. මොකද උඹලට ඕනේ සිග්මා වෙන්න නෙමෙයි. උඹලට ඕනේ වටින මිනිහෙක් වෙන්න. ඒකට කරන්න ඕනේ දේවල් ටික මං කෙටියෙන් කියන්නම්. ඩිසිප්ලින් හදාගන්න, ස්කිල් ටික හදාගන්න. රෙස්පෙක්ට් එක තියාගන්න තමන්ගේ. ඒ කියන්නේ මිනිස්සෙක්ට ගරු කරන්න. රෙස්පෙක්ට් එක හම්බෙන්න නම් ස්කිල් හදාගන්න කිව්වේ අතේ සල්ලි ගෙවෙන උඹේ වටිනාකම පෙන්වන්න පුළුවන් මොකක් හරි ටැලන්ට් එකක්. ඒක දියුණු කරන්න ස්කිල් එකක් වෙන තැනට. ඩිසිප්ලින් විනය තියාගන්න. මචං ජීවිතේ
කියන්නේ එඩිට් කරපු වීඩියෝ එකක් නෙමෙයි. ඒ වගේම හිතෙන විදිහට ස්ක්‍රිප්ට් ලියන්නත් බෑ. හිතෙන විදිහට මිනිසුන්ට එඩිට් කරන්න දෙන්නත් හොඳ නෑ. ඒක YouTube කරන එකෙක් වෙන්න පුළුවන්, Facebook කරන එකෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලෙක්චර් දෙන එකෙක් වෙන්න පුළුවන්. කවුරු හරි වුණත් උඹේ ජීවිතේ හිතෙන විදිහට එඩිට් කරන්න පුළුවන් වීඩියෝ එකක් නෙමෙයි. తాවකාලිකව උත්තේජක ගහන බූස්ටර් එකකුත් නෙමෙයි. මොටිවේෂන් කියන්නේ එහෙම එකන්නේ. ජීවිතය කියන්නේ දිනන්න ඕනේ සටනක්. ඒ සටනේදී උඹට තියෙන ලොකුම ආයුධය උඹේ ලේබල් එක නෙමෙයි මචං, උඹේ කැපවීම. මචං එහෙනම් ගිහින් වැඩක් කරන්න. හැබැයි මං කියපු දේ ඔලුවට ගන්න. ඔබේ අම්මා තාත්තා උඹ ගැන ආඩම්බර වෙන දවසක් එනවා. ඒ දවස වෙනකම්ම නෙමෙයි, ඒ දවසෙනුත් එහාට වෙනකම් වැඩ කරන්න. අන්න එදාට තේරෙයි උඹ ඇල්ෆා බීටා ගහන්න ඕනේ උඹ ඇත්තටම ජෙනුයින් පිරිමියෙක් කියලා. කියපු දේවල් වලින් ගන්න දෙයක් තිබ්බනම් ගන්න දෙයක් නැත්තම් ඉතින් අයින් කරලා දාන්න. මම හැමදාම කියන්නේ ඔය දේ. හැබැයි මම බලාපොරොත්තු වෙනවා වටිනම එක දෙයක්. ලයික් එකවත් සබ්ස්ක්‍රයිබ් එකටත් වඩා මොකද්ද? කමෙන්ට් එකක් දාන්න. සමහර විට මගෙන් වැරදි වෙන්න පුළුවන්, මම කියපු විදිහ වැරදි වෙන්න පුළුවන්, මම කියපු විදිහ අවුල් වෙන්න පුළුවන්. හැබැයි මම දිගටම කියන්නේ මේ විදිහට. ඒක වෙනස් කරන්නේ. හැබැයි මචං මට උඹේ කමෙන්ට් එක පට්ටම වටිනවා. ඒ කමෙන්ට් එක දාන්න. thank you. අන්තිම වෙනකම් වීඩියෝ එක බලුවට. මං හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඔයාලට ජීවිතේට හුඟක් දේවල් ගන්න පුළුවන් වෙයි. හැබැයි කවුරු මොන දේ කිව්වත් ඔළුව ඇතුළට දේවල් ගනිද්දි හිතලා බලලා ගන්න. තියෙන හැමදේම ඔළුවට දාන්න try කරන්න එපා. එහෙනම් අන්තිම කතාව, අන්තිම වචනේ හැමදාම කියන්නම් වගේ සතුටින් hina වෙලා ඉන්න, වර්තමානයේ ජීවත් වෙන්න. හැමෝටම ජය වෙන්න ඕනේ. good luck.